फ्रेंड्स कोलोनोचिंग අදත් ඔයගොල්ලෝ දෙන්නත් වගේ Minecraft ස්පීඩ් රන් ගේම් ප්ලේ එක. ඉතින් අද එපිසෝඩ් එක කරන්න යන්නේ මං ගලවන හැම මං ගලවන හැම ඩේට් එකක් එක්කම මට OP items හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි Minecraft බීට් කරන්න. ඉතින් මම කලින් OP jump challenge වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා තිබ්බා. subscribe ලා දීලා තිබ්බා. subscribe ගන්නට අනුව නෙවෙයි views ගිහිල්ලා තිබ්බා ගොඩක්. like උත් ඇවිල්ලා තිබ්බා. ඉතින් හොඳ කමෙන්ට් එකකුත් ඇවිල්ලා තිබ්බා. මරු එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙතනින් ඩර්ට් එකක් ගලව ගත්තා. ප්ලේස් කරා. නයිස් දැක්කනේ හම්බෙන්නේ. එනිම පළවෙනි ඩර්ට් දෙකෙන් හම්බුණා අපිට. එලයිට් එකකුයි ටෝටම් එකකුයි. තව ගලවලා බලමු. ඔව් චෙස්ට් ප්ලේට් එකක් අර තව චෙස්ට් ප්ලේට්. අයියෝ ෆ්‍රෙන්ඩ් ආයෙ දරන්න ඕනේ. එලයිට් එක ගලවමු. චෙස්ට් ප්ලේට් දාගමු. ආරක්ෂාව වැදගත්. ඉතින් ඒකෙත් ප්‍රොටෙක්ෂන් 10 තියෙනවා. හැබැයි දෙකම එකයි. වෙනසක් නැහැ. අරකින් ඉතින් තෝන්ස් තියෙන හින්දා හොඳයි. අර එක්ස් එකක් බෝ එකක් හම්බුණා. අර ෂවල් එකක් තිබ්බොත් හොඳයි. කෝකට කියලා තව ටක් ගලවනවා. අඩෝ නිදර ටින්ගර් ටිකක් හම්බුණා. අපි බලමු මේකෙන් පොඩ්ඩක් ටෙස්ට් එකක් දාලා. ඒක හරියන්නේ නැහැ. මන් දන්නේ ඒක නිකම්ම ආතල්ලේ කරේ මේ. හරි මේ ස්ටෝන් ටැග් ගලවම අපි ස්ටෝන් ෂවල් එක හදාගන්න. බලමු මෙච්චර ඔපි වෙලත් ස්ටෝන් වලින් ෂවල් එකක් හදාගන්න උනා. හරි නයිස්. ඒකත් ගෝඩ අපි දැන් ගලවමු මෙතනින් ඩර්ට් එක. ඔව් ට්‍රයිඩන්ට් අම්මට ටයිඩන්ට් එක ගන්න කියලා ඉච්ච දෙයක්. අර මේ නෙදරටින් එකට එහෙම තිබිලා නම් වැඩක් නැහැ. කොහොමද තියව. අර බෙඩ් රුකිට හම්බෙනවනේ බා. මේ අයියෝ ෆෙන්ඩර් එහෙම පිරිලා 64 ස්ටැක් එකක්ම දෙන. ඔව් හිර වුණා. හරි. මෙතන වැඩක් නැහැ. දෙයියෝ මයින් කරා ඇති. ඉතින් අපි වැඩක් නැති විහික් කරලා දාන්න ඕන. මේ එලයිට් එක චෙස්ට් ප්ලේට් එහෙම පිරිලා. අපි පෝෂන් ඔෆ් ස්ට්‍රෙන්ත් තියෙනවා අපිට. අපිට දැන් අම්මට ඩැමේජ් උන්න එලයිට් එකකින් හින්දා. හරි. එතකොට මෙතන දැන් බඩමුට්ටු විල්ල වැඩි. අපිට මේ වූඩ් දෙයක් එහෙම මදනේ. අපි වූඩ් දෙකකුයි කලිසමකුයි හොයාගන්න ඕනේ. අපි ඒ වටිකට ඩක් හොයාගනිමු ඉස්සෙල්ලා. කලිසමකුයි එව්ව සෙට් එක. රොකට් හම්බෙන්නේ හොඳයි. අඩෝ එලයිට් එක විල්ලා නේ බා. ගෝල්ඩන් ඇපල් හම්බුණා. බෙඩ්ඩොක් ගියා. කලිසමක් අඩෝ ඒක පොඩ්ඩක් අරගෙන බලමු. මේ අපි පොඩ්ඩ උඩට ගිහිල්ලා ඒක හදලා බලමු මේ වැඩ කරයිද කියලා එක. එහෙමත් ස්ටෝන් හෝල්ඩ් එක හොයන්න ඕනේ. හම්බුණා. අපි යමු උඩහට ඒක බලන්න try කරලා බලමු. මෙතන නම් ෆ්ලැට් පොට් එකක් නැහැ නේ. ඒකයි ප්‍රශ්නේ. මේ එලයිට් වැඩිම මියුටේ විහික් කරමු. එලයිට් විල්ලා. ඕකේ. අපි ගමු. දෙයියන්. පියාවු. අම්මට එලයිට් ඔක්කොම විහික් කරලා ගිහමු. එක එලයිට් එකක් තියාගෙන නැහැ. ආයෙත් ඔක්කොම. ඕකේ ඒ ටික අයින් කරලා අලුත් තව එකක් තියෙනවා. චෙස්ට් ප්ලේට් එක තියාලා අයින් කරා. දෙයියන්. අර මේ Minecraft ගහපුවා තියෙන කොහොමද මං කීබෝඩ් බෑනේ. කීබෝඩ් එක හුරු නෑනේ. පොඩි සීන් එකක් තියෙනවා. චන්ක් ලෝඩ් එක දිහිර වෙනවා.
ඒතන පොඩි කේස් එකක් තියෙනවා. අර ෂේඩර් එකත් එක්ක chunks load වෙන්න ඉර වෙනවා. පොඩ්ඩක් මේක හදනකොට මෙහෙමනේ හැදෙන්නේ. මෙහෙමනේ හදන්නේ. හරි. බලමු දාලා ටික බලලා ඉන්න. හරි. අඩෝ වැඩ නෑවා. අවුල වැඩ නෑ ඒක. මේක බූරුව විතරනේ වයින්නේ. එතන ආඩෝ චෙස් ප්ලේට් හරි මේ ලෙගින් එක කම්බුණා. cover me debris දෙනියන් අපි ස්ට්‍රෝං හෝල්ඩ් එක හොයාගෙන. ඊට කලින් කැමරයක් එකතු කරගන්න ඕනි. මේක කොහෙද මේ බැලුවොත් නැත්තම් මේ බූරුවනේ ඉන්නේ. අපිට ගෝල්ඩන් ලෙවල් තියෙන එකක් කමු. හංග බබ හැල එකයි. නැත්තම් බයිකට එහෙම නෙවෙයි ගෑවේ. මේ හරි තත්තුනේ කම්මේ පේන්නේ. फ्रेंड्स මේ මෙතන ඕෂන් මොනියුමන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කද මන්ද ඒක? පොඩ්ඩක් වෙන්නන්න. කොයි. මේ තියෙන්නේ. ඒක පැත්ත බලලා දෙන්න ඕනේ මේ මහරය බයි වෙන්නත් බෑ. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ මෙතන තමයි අපිට පෙන්වන්නේ යන්න ඕනේ මෙතනින් කියලා. يعني ස්ටෝන් හෝල්ඩ් එක මෙතන යට තියෙනවා කියලා තමයි පේන්නේ. අයිට යන්නේ අස්සට. අපි මෙතනින් කොටාගෙන යමු. අයිස් බයිම් එක්කඩ ආවේ අපි. උඩ වහලා දාමු. උඩ වැහුවා. අල්ලයට යන අඩු වෙන ස්පීඩ් යනවා. අඩු ඩීප් ස්ලේට් වලට තාවනේ. හරි ආවා. ඕකේ දැන් තියෙන අපිට පෝටල් එක හොයාගන්න. එන් පෝටල් එක. එන් පෝටල් එක හොයාගන්න තියෙන්නේ. ඒක හොයාගත්ත කෙනී මකරට වැඩි දින්න තින්නේ ගැම්මට. මේක කේව් එකක් එක්ක තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ. මේ හොයාගන්න වාරි. චෙස්ට් එක නම් වැඩකුන්නේ නැහැ. මේ බලපන් එපා වෙනවා මේක. අඩෝ අපෝ ෆ්‍රෙන්ඩ්ස් මේක හොයන්න එන්නේ වෙන කට්ටක් කාලා හොයාගත්තේ. හරි අයිටි එක දාමු. මම එකක් ගියා. තව එකක් ගියා අඩෝ. ඕකේ අයිටි එකක් දැම්ම එහෙනම් let's go. ඊට උනාද? නෑ හිර උන්නේ. the end. රොකට් ටික අතර ගමු. nice රොකට් එකක් ඕකරක් කියලා අරන් ආවා. අය ඩර්ට් එකක් මයින් කළා. 1 down. අඩ 2 down නෑ. 2 down නෑ 2 down 3 down 4 down 4 down. හරි 4යි 5යි 6යි. එතන එන්න මං කෙනෙක්ගේ ඇහැකුත් බැලලා. අය 7 වෙනි එක ඔන්න 7යි. ස්ට්‍රෙන්ත් view 7යි. 8 වෙනි එකට ළඟා වුණා. 8යි. කොකෝ රීජනරේෂන්. ඕෂන් ඔෆ් රීජනරේෂන්. මේ 7ද 8ද මේ කඩන්නේ කොහොරේ 8 මං හිතන්නේ. බලමු. 8යි කියලා ගනිමු. මං හිතන්නේ 8යි. ඔව් මං හිතන්නේ 8. කණු 10ක් තියෙනවනේ. 8 දින 9 10යි. 9යි. අර ඒ 10යි නේ. ඔව් පියුරෝ එක. 10යි දැන් ඔයාලට වැඩි දෙන්න තියෙන්නේ. let's go. පියාව ගහමු. මේ එන්න මං කෙනෙක් මූණක් බැලලා මේ ඌ කෑ ගහනවා එහෙනම් ඔයගොල්ලෝන්ට ගේම් සවුන්ඩ් ඇහෙන්නේ නැද්ද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මූණ මැනුණා. ඕකේ. මේ ආවේ අරු. මොෙන් හරි ආව ඔයාගෙන. පියා ගහන්න try එකක් දෙමු. අම්මලා ඉතින් ඕ කොහොම මූණ රෙන්න එපා පොයිත් කරන්නේ නැහැ කියලා නේ හිතුවේ. ඔව්. අඩෝ ඔහොම ගහන්න එපා බං. කඩුවෙන් වදින්නේ නැහැ. හරි වැදුනා. අම්මට සිරියන උඩ ගියා. ඒ ලයිට්ලා තියෙන හින්දා හොඳයි ඕටම කට්ටයක් කන්නේ. අඩ ඒම් එක සෙට් නෑ. ගේම් එකට ආවේ නැති හින්දා මං හිතන්නේ ඒම් එක සෙට් නැද. let's go. ඔන්න එහෙනම් මේ පාරත් අපි
මොකක්ද චැලෙන්ජ් එකේ නම මට මතක නෑ. මොකක්ද ටෝපී හරි මොකක් හරි චැලෙන්ජ් එකක් වින් කරා. කොහොම හරි ගේම් එකේ ස්පීඩ් රන් කරා. ඉතින් XP ටික විතරක් ගමු අපිට බිත්තරෙන් වැඩක් නෑ. බිත්තරේ නැතිනම් අයි බදලා කන්ට කියලා. එහෙනම් අදට ගිහින් බයි බයි.